ඔය මොනාවත් කරලා නොලැබිච්ච ගැලවීම සමහර ඔය සෙන් කතාව සමහරට ඔබ වහන්සේගේ සමහර ඉතා කෙටි වචන දැන් උදාහරණයක් මම කියන්නේ අර එදා ඉතාලි දේශනාව වහන්සේ කියන්නේ මේ සියල්ල සිද්ධි විතරක් විදිහට දකින්න ඉන් එහාට ඇදගෙන යන්න එපා කියලා. ඔය ටික ඇති වුණා මම අර අවුරුදු 25ක් විතර භාවනා කරලා අචීව් කරන්න බැරි වෙච්ච දේ එදා ඉඳන් මම ගැලවි. ඉතින් එච්චර මට ඒක බය නැතුව මේ වචනේ අහපු දවසේම. ඉතින් දැන් ඔය කතාව හරි කියලා ඔයත් දන්නවා මාත් දන්නවා. ඒනොට අහන්නේ වුන් අපි දෙන්නම බයිනවා. ඔව් බනින ඕක කියලා මම හොඳට බැලුවානේ කිව්වේ. ඔව්. අහන අය අපිට ඔක්කොම අහන අය අර අවුරුදු 25 කතාව පිළිගන්න අය. ඔව්. එක බයිනවා ධ්‍යාන දියුණු කරන්නේ. එතකොට ඒ කතාව පිළිගන්නේ මාත් ඔබත් පමණයි. එච්චර. ඒකයි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. එහෙසම්. අත්දැකීම් තියන අය විතරක් පිළිගන්නේ. වෙන කවුරුත් පිළිගන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයට ගොඩක් වචන ඕනේ නැහැ. ප්‍රත්‍යක්ෂයට ගොඩක් පොත් ඕනත් නැහැ. ප්‍රත්‍යක්ෂයට අවශ්‍ය වචන දෙකක් විතරයි. ඒක ප්‍රත්‍යක්ෂය. නිබ්බාන කියන්නේ ලොකු කතාවක් නෙමෙයි. අතරම ස්කයිප් එකකින් කරන්න ඕන කතාවකුත් නෙවෙයි නිබ්බාන කියන්නේ. ඒක වචන දෙකක් විතරයි. ඒක අත්දැකීමක් පමණයි. ඒකට විශේෂණයක් අදාළ නැහැ. විශ්වය ඔබට පාඩම් උගන්වනවා. දන්න මිනිස්සු ඔස්සේ හා නොදන්න මිනිස්සු ඔස්සේ. එහෙනම් විශ්වය ඔබට කියන්න අවශ්‍ය දේ කවුරු හරි ලව්වා කියවන. අපිට ඒකට සවන් දෙන්න වෙලාවක් නැහැ. මේ යුනිවර්ස් එකේ රිද්ම් එකට සවන් දෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම සසර ජීවත් වෙනවා. මම යුනිවර්ස් එකේ රිද්ම් එකට සවන් දෙන්න පටන් ගත්ත ගමන් මම මේකෙන් අයින්. ඇත්තටම ඔබට වචනේ කියන්න කෙනෙක් නැත්නම් සුළඟ ඔබට වචන කියනවා. සුළඟ ඔබට වචන කියනවා. මට තේරෙන්නේ එච්චරයි. ඒකට මේ පුද්ගලයෙක් ඕනමයි කියලා හැම එකකුත් නැහැ. විමුක්ති මාර්ගේ කොහොම හරි මට ඇහෙනවා. මට ඕන වෙලාවට. හැබැයි මම අව්‍යාජ වෙන්න ඕන, අවංක වෙන්න ඕන. සත්‍ය ගවේෂකෙක් වෙන්න ඕන. එතකොට මට අවශ්‍ය රිද්මය මට ඇහෙනවා. තව අහන්න තව ප්‍රශ්න තියෙනවා. එතනදී දැන් ඒක ෆේල් උනේත් ෆේල් උනාට පස්සේ තමයි දන්නේ දැන් අහුණා මේක මේ සෙල්ලවීමක් වුණා කැළඹීමක් වුණාද මේම වුණා කියලා. අවසානයේ මම දැකපු දේ තමයි ස්වාමීන් වහන්සේ ඒව ජීවිතේ වෙන්න ඕනේ. ඔව්. එතකොට මම දැක්කා ලෝකෙට අර නිකන් හයි කරගෙන තියෙනවා ඔක්සිජන් බට වගේ. ඒ වයින් අර මමත්වය හැමදෙයක්ම පෝෂණය වෙනවා. ඒක හරි කපටි විදියට වෙන්නේ දැන්. ඒව ඔච්චර අහලා එලාකට ඕන හිතෙනවා දැන් හිත රැවටෙනවා. විදියට වෙන්නේ. එහෙ ස්වාමීන් වහන්සේ. ඒක අඳුර ගන්න බෑ. අයිතිකාරය දන්නේ පෝෂණය වෙනවා. එහෙ. එච්චර සිව්. මම දැක්ක දේ තමයි දැන් ධර්මය අහලා දැන් ඒක හරි කපටි විදිහට සිද්ධ කරා කියන්නේ දැන් මේක දැන් යමක් තේරුණාට පස්සේ ඒ තේරිච්ච කාරණේ අල්ලගෙන ආයෙත් මේක නිකන් ගහක් වගේ හැදිලා. ඔව් හරි හරි. ඒක ඊට පස්සේ මාව කන්ට්‍රෝල් කරන්න ගත්තා. රයිට් දැන් වා මෙහෙම කෙනෙක් දැන් වාට මෙන්න මෙහෙම ලෝකේ සලකන්න ඕනේ කියලා. ඕක හරි සියුම් විදිහට තිබුණා. පස්සේ ඒක එහෙම නොවිච්ච තැන මම අවුල් වුණා. ඇත්තම කතාව මුනිවරයෙකුට තම නිවසේදීත් තම රටේදීත් කිසිවෙක් නොසලකන්නේ. මම ඔය කියන දැන ස්වාමීන් වහන්සේ පස්සේ එන්න උදාහරණයකට මට තේරුණා මට එකපාරට දැක්කේ ගහක් ලොකු රූස්ස ගහක්. දැන් එයා ඉපදිච්ච දවසේ නම් ලෝකෙට සේවය කරනවා විතරයි. අවසානයේ එයාට මුකුත් දෙන්නේ කඳත් කපලා දාලා අතු ටිකක් විනාශ කරලා දාලා යනවා මිනිස්සු. නමුත් එයා එයාගේ යුතුයකම කරන්නේ. මට හිතුණා වෙන්න ඕනේ ඔන්න ඔය தත්ත්වය කියලා. කරන්න ඔබ සතු යුතුයකම නොසිතා ඉපදපළ කියලා. මම කරපු වැරද්ද තමයි නැති කරගන්න ගියක වක්‍රාකාරව ආයෙ ඇති කරගෙන වෙන හැඩේ හැඩේ මාරු කරන ලෞකික ලෝකෝත්තර කියන වචන දෙක දාලා මාරු කරලා හදලා තියෙනවා. එච්චරයි. ඒකට පාඩම තමයි ඉගෙනන්නේ. ඒක හොඳයි.